පළවෙනි ප්‍රශ්නේ තියෙන පුතේ ගිරවෙක් මිනිත්තු 2කට වරක්ද ලියාගමු. ඉන්න සතු ටික ලියාගත්තොත් ගිරවෙක් ඉන්නවා. එයා මිනිත්තු يعني විනාඩි වලින් 2කට වරක් කෑ ගහනවා. ඊළඟට මයිනෙක් ඉන්නවා. එයා විනාඩි 3කට වරක් නාද කරනවා කියලා තියෙනවා. මේ දෙන්නම එකවර නාද කරලා තියෙනවා පෙරවරු 7ට. ඉතින් අපෙන් අහන ප්‍රශ්න තමයි නැවත ඔවුන් දෙන්න එකවර නාද කරන්නේ ඊයටද කියලා. ඉතින් මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන් එකක්. අපිට ලියලා බලන්න පුළුවන් මේ ලොකු සංඛ්‍යාවෙන් ඉඳන්. මෙයා ලොකු සංඛ්‍යාව මෙයානේ 3. අපි බලනවා මේ 3 ගුණාකාරයත් එක තමයි මේ වැඩේ කරගෙන යන්නේ. 3 සහ 2 දෙකේම පොදු ගුණාකාරය තමයි අපි මෙතනදී හොයන්න ඕන. අපි 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒ අපි 3 ඊළඟ ගුණාකාරයට යනවා අපි 6. ඒතර 6 දෙකෙන් බෙදෙනවා. එතකොට අපි ලියලා බැලුවොත් මයින කෑ ගහන්නේ 7ට කෑ ගැහුවා නම් අය මයින ඊළඟට කෑ ගහන්නේ 7යි 3ට. ඊට පස්සේ 6 7යි 6ට. ඒක අවස්ථා දෙක තියෙනවා. 7යි 3 ඊළඟට 7යි 6. ඒකෝද ගිරවය ගත්තොත් එයා ඊළඟට කෑ ගන්න 7යි 2ට. ඊළඟට අය 7යි 4ට. ඊපස්සේ අය කෑ ගහන්නේ 7යි 6ට එනවා. මේ දෙන්නම නැවත කෑ ගහන්නේ විනාඩි 6කින්. එකවර කෑ ගහන්නේ විනාඩි 6කින්. එතකොට 7ට කෑ ගහපු නිසා අය දෙන්න එකවර ශබ්ද කරන්නේ පෙරවරු 7යි 6ට. මේක පාඩම අපි කරලා ඉවරයි. ගාන වැරදි නම් චුට්ටක් අසර පාඩම බලන්න. දෙවෙනි ගාන. දෙවෙනි ගානේදී තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා අසිත ගැටලුවක්. එතකොට මේකත් අපි කරලා ඉවරයි පුතේ. මේක ඇඳලා බලන්නත් පුළුවන්. ගණන් ක්‍රමයට යන්නත් පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. හරි. ඒතර මෙයා කියනවා ත්‍රිකෝණාකාර ලෙස ගොඩ ගැසූ ටින් ගොඩකට ඔක්කොම ටින් ගාන 28ක් තියෙනවා නම් පේලි ගාන කීයද කියලා අහන්න. අපිට පුතේ අපි දන්න පළවෙනි එකේ තියෙන එක ටින් එකයි. ඒතකොට දෙවෙනි වොලියුමට එනකොට ටින් දෙකක් එනවා. තුන්වෙනි එකට එනකොට තුනක් එනවා. ඉතින් හතරට එනකොට ටින් 4යි. පහට එනකොට 5යි. මොනම ත්‍රිකෝණ සංඛ්‍යා ලියෙන්නේ. ඒකට පුළුවන් 1 2 3 4 5 6 ඔහොම මේ සියල්ලම එකතුව බලන්න ඕන 28 වෙනකම්. එතකොට ගණන් ක්‍රමයට ගියොත් අපි බලමු 28යි ටින් ගාන අපි දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා 56 හදන්න පුළුවන්. අනුයාත සංඛ්‍යා දෙකේ ගුණ කිරීමක් විදියට කියන්නේ. අනුයාතයි කියන්නේ එක ළඟ තියෙන සංඛ්‍යා දෙකක් ගුණ කරලා 56 හදන්නේ කොහොමද කියලා බලන්න. හරි. ඒක 56 කොහොමද හදන්නේ කියලා බලනවා. අපිට එන්නේ 7 වරක් 8 56යි. ඒතර පොලිමේ ඉන්න ප්‍රමාණය මේකදී ගන්න අපි අඩු සංඛ්‍යාව පොලිං ගන්න 7යි. අපි බලමු එකතු කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ ටික එකතුව බලන්න ඕනේ 28ක් හැදෙනවා කියලා. බැලුවොත් එකතු කරලා මෙතන 3යි මේ දෙන්න එකතු කරොත් 7යි මේ ටිකම එකතු කරොත් 11යි 18යි 10යි 28 කියලා එකතු වෙනවා. එතකොට ගාන 7යි. මේ පාඩමත් අපි කරලා තියෙනවා. මේක ඇඳලා බලන්නත් පුළුවන්.
නැත්නම් මේ එකින් එකට ලියලා එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ගණිත ක්‍රමයට යන්නත් පුළුවන්. ඒක තමන්ට පහසු ඕනෑම විදියකින් බලන්න උත්තරේ එන්නේ මේකට 28. ගාන වැරදි නම් අනිවාර්යයෙන්ම නැවත පාඩම චුට්ටක් බලන්න. මොකද අමතක වීමක් වෙලා ඇති. තුන්වෙනි ගානත් අපිට පාඩමක් විදියට හමු වෙලා නැතත් ඉතින් විත ප්‍රශ්න පත්‍රවල හමු ගානක්. උතර මෙයා කියනවා මේ වාහන අතර කරන රථ ගාලක ටිකට් නිකුත් කරලා තියෙන්නේ T 457 ඉඳන් T 528 දක්වා. උතර මේක නිකුත් වුණු ටිකට් ගාන බලන්න. මේක අපි අඩු කිරීමක් කරන්න. ඉතින් මෙයාලා ප්‍රශ්නයක් නැහැ. මේ සංඛ්‍යා දෙක අඩු වුණා නම් ඇති. මෙතන 1යි. මෙයා 4 12 ගත්තොත් මෙතන 471 කියලා උත්තරයක් එයි. නමුත් එයා නෙවෙයි උත්තරේ එකක් එකතු කරලාමයි මේකට උත්තරේ ගන්න ඕන. අපි ඒක කතා කරා. උත්තරේ නෝන 72. හතරවෙනි ගාන පුතේ ළඟිගේ අතේ පෙළඳි වලල්ලේ වටේ දිග. ළඟි වලල්ලක් දාන ඉන්නවා. අපි දන්නවා වලල්ල මෙහෙමනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. නේද? මේකේ වටේ දිග සෙන්ටිමීටර් 20යි. මේකත් අපි කරව පාඩමක් කැබලි කැපීම් ආශ්‍රිත ගැටලු කියලා මතක ඇති. එතකොට අපි ඉගෙන ගත්තා මේ සරල රේඛාවක් ආශ්‍රිතව තියෙන කැපීම් සහ මේ සංවෘත්ත රූප, ඒ කියන්නේ වැහුණු රූපවල කැපුම් ආශ්‍රිත ගැටලු වල ස්වභාවය කොහොමද කියන එක ඉගෙන ගත්තා. පාඩම බලන්න අමතක නම් මම කියන ස්ථාන 4කින් කැඩී ගියනවා. ස්ථාන 4කින් කැඩුණොත් 1යි 2යි 3යි එමුත් කැඩෙන ස්ථාන 4කින් බලන්න කැඩෙනවා. කැඩුනොත් අපි බලනවා කෑලි කීයක්ද කියලා. සමාන විදියට කැඩෙනවා කියන එක තමයි මේ අදහස. සමාන විදියට ස්ථාන 4කින් කැඩලා යනවා. එක් කෑල්ලක දිග බලන්න නම් උතර මෙතන 1යි 2යි 3යි 4යි. ඉස්ස බෙදන්න ඕන 4ෙන්. සෙන්ටිමීටර් 5ක් වෙනවා එක කෑල්ලක දිග. හරි මේක සරල රේඛාවක් විදියට තිබ්බොත් නම් ස්ථාන 4කින් ගන්නොත් කැබලි 5ක් වෙනවා. ඉතින් මේක එහෙම වෙනසක් වෙන්නේ නැහැ. සංවෘත රූපවල එක සමානයි. අපි බලමු පස්වෙනි ගාන. පස්වෙනි ගානේ තියෙනවා සිතුම් කමල් නිමල් යන තිදෙනාගේ වයස් වල එකතුව. මේක බලන්න හොඳට යා කියන විදිය. සිතුම් ඉන්නවා. එයාට කමල්ගේ වයස එකතු කරලා නිමල්ගේ වයසත් එකතු කරොත් එකතු කරලා 3ෙන් බෙදුවොත් උත්තරේ 25යි කියලා කියනවා. එහෙනම් 3ෙන් බෙදලා තියෙන අපි 3ෙන් ගුණ කරනවා. 15 5 දැන් එකක් ඉතුරු 70. එහෙනම් මේ 3 දෙනාගේ වයස එකතුව 75. 3ෙන් බෙදන්න කලින්. එතකොට 75යි ඒක 3ෙන් බෙදුවහම තමයි 25 වුනේ. එහෙනම් 3 දෙනාගේ වයස එකතුව අපි වගත්ත 75යි. මේ 3 දෙනාට මේ ප්‍රශ්න චූටි වැරද්දක් තියෙනවා. මේ යට එකෙත් තියෙන්නේ ඒට නිමල්ගේ වයස එකතු කර 4ෙන් බෙදුවට නේ. නිමල් නෙමෙයි මේ පුද්ගලයා වෙනස් වෙන්න ඕන සරත් කියලා. සරත්ගේ වයස එකතු කරලා නිමල්ගේ වයස කොහොමද එකතු කරලානේ තියෙන්නේ. සරත්ගේ වයස එකතු කර 4ෙන් බෙදු විට 30යි කියලා තියෙන්නේ. ඒකට මේ 75 එන 3 දෙනෙකුට 30 එන්නේ 4 දෙනෙක්ගේ එකතුවට. ඒ කියන්නේ සිතුම් කමල් නිමල් සරත් 4 දෙනාගේ එකතුව තමයි 30. මෙයා ගුණ කරනවා 4ෙන්. උතර අපිට උත්තරය 120යි කියලා. කලින් 3 දෙනාගේ ආවේ මේ 3 දෙනාගේ 75යි. ඉතින් 120 වෙලා තියෙන්නේ මේ සරත්ගේ වයස නිසා. 120න් 75 අඩු කරොත්
සරත්ගේ වයස ගන්න පුළුවන් අවුරුදු 45ක් කියලා. මේ ගන්න වැරදි ඇති ගොඩක් අය මොකද මේ ප්‍රශ්නේ තිබුණ වැරද්ද නිසා. ඉතින් ගණන් ටික නැවත පොඩ්ඩක් බලන්න. වැරදි නම්